අයිබෝවන් ළමයි ඉතින් 2025 උසස් පෙළ විභාගයට තව හරියටම තියෙන්නේ සතියකට වඩා අඩු කාලයක්. right? ඉතින් අපි සතියකට වඩා අඩු කාලයක් තුල උපරිම ඵලදායීතාවක් ලබා ගැනීම සඳහා ඕගොල්ලොන්ට ඔන්න අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරන්න තමයි හදන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි කරන දේවල් තමයි බහුවර්ණ පේපරයට අදාළ හැම පාඩමකම තියෙනවා ඊටාම සුවිශේෂී කොටස්. ඉතින් ඒවා කෙටි සටහන් ආධාරයෙන් අපි කොහොමද ගොඩ දාගන්නේ කියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාට අපි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒකේ මූලාරම්භයේ විදියට අපි පළවෙනි වීඩියෝ එකෙන් ඔයාට ගේන්නේ පූර්ණ තරඟකාරී ආයතනයක කෙටි කාලීන හැසිරීම ගැන. ඉතින් අපි මුලින්ම මෙන්න මේ විදියට ඒක ගොඩ දාගෙන යමු. ඉතින් ඔයා දන්නවා පූර්ණ තරඟකාරී ආයතනයක් ගත්තට පස්සේ පූර්ණ තරඟකාරී ආයතනයක් කෙටි කාලෙදී ප්‍රධාන තීරණ දෙකක් ගන්න ඕන. ඉතින් ප්‍රධාන තීරණ ගත්තට පස්සේ අපි ප්‍රධාන තීරණ දෙකක් ගන්න ඕන. පළවෙනි තීරණය තමයි ආයතනය වසා දමනවාද එහෙම නැත්නම් ආයතනය පවත්වාගෙන යනවාද කියන එක. right? ඉතින් වහලා දාන්නේ ආයතනයක් වුණාට පස්සේ එයාගේ මිල මගින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් කවර් කරගන්න බැරි වුණාම right? අපි ඒක පන්ති වුණ තරම් කතා කරලා තියෙනවා. එක භාණ්ඩයක් විකුණලා හම්බ වෙන ආදායමෙන් එයාට එක භාණ්ඩයක් හදන්න යන විචල්්‍ය පිරිවැයවත් කවර් කරගන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා ආයතනය වහලා දාන්න. නමුත් මිල මගින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කවර් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා ආයතනය පවත්වාගෙන යන්න. ඉතින් ස්වාර්ථය උදෙසා කටයුතු කරන ඕනෑම නිෂ්පාදකයෙක් try කරන්නේ තමන් පවත්වාගෙන යන ආයතනයේ ප්‍රශස්ත නිමවුම තෝරා ගැනීම සඳහා. right? ඉතින් ප්‍රශස්ත නිමවුම තෝරා ගැනීමට නම් අපිට සිද්ධ වෙනවා පූර්ණ තරඟකාරී ආයතනයක ආන්තික පිරිවැය ආන්තික අයභාරයට සමාන වන ලක්ෂය තෝරා ගැනීමට. ඉතින් අපි දන්නවා පූර්ණ තරඟකාරී ආයතනයක් කියන්නේ මිල ගණුවෙක්. ඉතින් මිල ගණුවෙක් වුණාට පස්සේ එයාට ආන්තික අයභාරයයි මිලයි සමානයි. ඒ නිසා අපිට මේ කොන්දේසිය ආන්තික ආන්තික පිරිවැය මිලට සමාන වෙන අවස්ථාව කියලා ගන්නත් පුළුවන්. ඉතින් ළමයි මෙන්න මේ ප්‍රශස්ත නිමවුම ඇතුලේ මෙයා ප්‍රධාන දේවල් තුනකට මුහුණ දෙනවා. එකක් තමයි ලාභ ලැබීම, එකක් තමයි අලාභ ලැබීම, එකක් තමයි ලාභ ශුන්‍ය වීම. right? ඉතින් ලාභයක් ලබන්න නම් මිල වැඩි වෙන්න ඕන සාමාන්‍ය මුළු පිරිවැයට වඩා. අලාභ ලබනවා නම් මිලට වඩා සාමාන්‍ය මුළු පිරිවැය වැඩි වෙන්න ඕන. ලාභ ශුන්‍ය වෙනවා නම් මිලට සාමාන්‍ය මුළු පිරිවැය සමාන වෙන්න ඕන. ඉතින් තව සතියකින් එක්සෑම් එකට මුහුණ දෙන ඔයා එක්සෑම් එකට යන්න කලින් මෙන්න මේ සටහන බලාගෙන ගියා නම් වැඩේ ගොඩ දාගන්න ලේසි. ආපහු එකපාරක් අපි මතක් කළොත් පූර්ණ තරඟකාරී ආයතනයක් වහලා දානවද පවත්වගෙන යනවද කියලා තීරණ දෙකක් ගන්න ඕන. වහලා දානවා නම් මිලට වඩා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි අවස්ථාවක තමයි වහලා දාන්නේ. පවත්වගෙන යනවා නම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා මිල වැඩි විය යුතුයි. ඒ පවත්වගෙන යනකොට එයා අනිවාර්යයෙන්ම ප්‍රශස්ත නිමවුම තෝරාගත යුතුයි. ප්‍රශස්ත නිමවුමේ තෝරගන්න නම් ආන්තික පිරිවැයට ආන්තික අයභාරය සමාන විය යුතුයි. අයභාරය වෙනුවට මිල කියලා ආදේශ කරන්නත් පුළුවන්. මේ ප්‍රශස්ත නිමවුමේදී ලාභ ලබන්න පුළුවන්, අලාභ ලබන්න පුළුවන්, ශුන්‍ය වෙන්න පුළුවන්. සාමාන්‍ය මුළු පිරිවැයට වඩා මිල වැඩි නම් ලාභයි, මිලට වඩා සාමාන්‍ය මුළු පිරිවැය වැඩි නම් අලාභයි. ඒ දෙන්න සමානයි නම් ලාභ ශුන්‍යයි. ඉතින් ළමයි මේ වගේ කෙටි සටහන්
ගොඩක් අරගෙන අපි ඊළඟ වීඩියෝස් වලින් හම්බ වෙමු. එතකන් ආයුබෝවන්.